no era amor. Eso fue lo que dijiste tú. No era amor. සිවනැල්ලේ පල්ලු සුදු කෝවිල්ලේ නැලවෙනවද මේ මනුසත් උද්‍යානයේ ගණන් වැඩිම වාහනයක් කීයක් නැද්ද? ඒක ලංකාවේ වටිනා වාහනේ තියෙන පදරමයි. හොඳයි එහෙනම් ඒ විදියට සාර්ථක වෙන්න නම් අපේ රටේ තරුණ තරුණියෝ මොනවද කරන්න ඕනි කියලා ඔබතුමා කෙටියෙන් අපිට කියන්න බෑ. අනිවාර්යයෙන්ම කැපවීමනේ පුතා. දැන් මම ඔය රුපියල් ලක්ෂ 10ක් 15ක් 50ක් නැති උනාට කමක් නැහැ කියලා සිතුවිල්ල මට එද්දි මම මෙච්චර අවුරුදු 26 ඉඳලා මාන්සි වුණ කෙනෙක් අවුරුදු 48 තමයි මට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ. වල හිතන්න ඒක ටිකක් අමුතු දෙයක්. ඒක නිසා අරමුණ එකමද ඇත්තටම මිනිස්සු මේ සියලු දේවල් කරන්න පිරිසුදු මනසක් තියෙන්න ඕන. පිරිසුදු මනසක් තියෙන අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධ ද්වේෂය නැති වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ රටේ මේ ಜಾති ආගම් කුල ભેද නැති වෙන්න ඕනේ. නිරෝල් මනස විතර ජීවිතය අභියෝග ජය ගන්න වෙන කිසිම ආයුධයක් මේ ලෝකේ බිහි වෙලත් නැහැ, බිහි වෙන්නෙත් නැහැ. ඒක මනස පිරිසුදු තියාගත්තොත් අරමුණ කරා යාමට අරමුණ තුළ තියෙන ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තමයි පිරිසුදු මනසක් විය යුත්තේ. පිරිසුදු මනසක් කරන අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාව, වෛර, ක්‍රෝධ, දේශය මේවා නැති වෙන්නම ඕනේ. මගේ අත්දැකීම මේකයි. අත්දැකීම් බොහොම පැහැදිලිද ඔයාලට කියලා දුන්නා. ඔයාලට සුබ අනාගතයක්